ඊළඟට අපි කතා කරන තල රූපය තමයි ත්‍රිකෝණ. මුලින්ම අපි බලමු ත්‍රිකෝණයක ලක්ෂණ මොනවද කියලා. මම මේ විදිහට ත්‍රිකෝණයක් ඇඳගන්නවා. ත්‍රිකෝණයකට පාද කීයක් තියෙනවද? ත්‍රිකෝණයකට මේ විදිහට පාද 3ක් තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට කෝණ 3ක් තියෙනවා. දැන් මම මේ කෝණ 3 මේ විදිහට නතුන් කරගන්නවා. A B C කියලා. එතකොට මේ කෝණ තුනේ අයික්ක කීයක් වෙනවද? A කෝණය ධන, B කෝණය ධන, C කෝණය. මෙන්න මේ කෝණ තුනේම එකතුව අංශක 180කට සමාන වෙනවා. ත්‍රිකෝණයක් නම් කොහොමද? ත්‍රිකෝණයකට පාද 3ක් තියෙනවා. ඒ වගේම මේ විදිහට කෝණ 3ක් තියෙනවා. මේ කෝණ තුනේම අයික්‍ය අංශක 180කට සමාන වෙනවා. ඊට පස්සේ අපි ත්‍රිකෝණ වර්ගීකරණය බැලුවා. ත්‍රිකෝණ අපිට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. එක විදිහක් තමයි ත්‍රිකෝණවල පාද තියෙනවනේ, මේ පාදවල දිගේ විශාලත්වය අනුව අපිට ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම අනිත් විදිහ තමයි මෙන්න මේ කෝණ තියෙනවනේ, මෙන්න මේ කෝණවල අගයන් තියෙනවනේ, මෙන්න මේ අගයන් පදනම් කරගෙන අපිට ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන්. මුලින්ම අපි බලමු පාද අනුව කොහොමද ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න කියලා. පළවෙනි විදිහ තමයි පාදවල විශාලත්වය අනුව. මම එක පාද අනුව කියලා දෙනවා. පාද අනුව ගත්තොත් ත්‍රිකෝණ අපිට තුන් විදිහකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ සහ විෂමපාද ත්‍රිකෝණ කියලා. මුලින්ම බලමු සමපාද ත්‍රිකෝණ කියන්නේ මොකක්ද කියලා. සමපාද ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ. දැන් ත්‍රිකෝණයකට මම කියන්නේ පාද 3ක් තියෙනවා කියලා. එතකොට මේ පාද දැන් අපි මෙතන වර්ගීකරණය කරන්නේ පාදවල විශාලත්වය අනුවනේ. ඒ කියන්නේ පාදවල දිග අනුවනේ. එතකොට සමපාද ත්‍රිකෝණයක නම් මෙන්න මේ ත්‍රිකෝණයක තියෙන පාද තුනේම දිගේ විශාලත්වය මොකද්ද වෙන්නේ? එකිනෙකට සමානයි. මේ පාදය, මේ පාදය, මේ පාදය අපි 5 සෙන්ටිමීටර කියලා හිතමුකෝ. එහෙනම් මේ පාදයක් කීයද? මේකත් 5 සෙන්ටිමීටර. එහෙනම් මේ පාදයක් 5 සෙන්ටිමීටර. ඊළඟට තියෙන අනිත් විශේෂත්වය මොකද්ද? පාද තුනම සමානයිනේ. එහෙනම් මේ තියෙන කෝණ කොහොමද වෙන්න ඕනේ? මේ කෝණවල විශාලත්වය සමාන වෙන්න ඕනේ. මේ කෝණෙට මේ පාදෙට ඉස්සරහා තියෙන මේ කෝණය අපි θ කියලා ලකුණු කරා. මේක θ. මේක θ. එතකොට සමපාද ත්‍රිකෝණයක මේ කෝණයක විශාලත්වය කොහොමද වෙන්නේ? දැන් මෙතන පාද තුනම සමානයි. එහෙනම් මේ කෝණ තුනත් සමානයි. එහෙනම් දැන් මම කිව්වා කෝණවල අයික්‍ය අංශක 180. එහෙනම් එක කෝණයක් කීයද සමපාද ත්‍රිකෝණයක? θ ධන θ සමානයි අංශක 180. එතකොට 3යි θ සමානයි අංශක 180යි. θ සමානයි කියලා අංශක 60යි. සමපාද ත්‍රිකෝණයක තියෙන අනිත් විශේෂත්වය තමයි එක කෝණයක් අංශක 60ක් වෙනවා. හරි, සමපාද ත්‍රිකෝණ කිව්වේ මොකද්ද? පාද තුනේම දිගේ විශාලත්වය මොකද්ද වෙන්නේ? එකිනෙකට සමාන. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක. සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ කිව්වට පස්සේ සමද්විපාද ත්‍රිකෝණයක් නම් මොකද්ද වෙන්නේ? මේ පාද දෙකක් විතරයි. දැන් මෙතන සමපාද ත්‍රිකෝණ වල පාද තුනෙහිම දෙකේ විශාලත්වය සමානයිනේ. එහෙනම් සමද්විපාද වල මොකද්ද වෙන්නේ? පාද දෙකක් විතරයි එකිනෙකට සමාන. මේ පාදයයි මේ පාදයයි. එතකොට මේ පාදයේ දිගේ විශාලත්වය මොකද්ද වෙන්නේ? එකිනෙකට සමානයි. දැන් මේක 4 සෙන්ටිමීටර කියලා දාමුකෝ. එහෙනම් මේකත් කොහොමද? 4 සෙන්ටිමීටර. මේක එතකොට වෙනස්. හරි. ඊට පස්සේ තව දෙයක් තමයි සමපාද ත්‍රිකෝණ දිහා බැලුවා. මෙන්න මේ පාදෙට මෙන්න මේ විදිහට මුල් තියෙන කෝණේ අපි θ2 කියලා දාමුකෝ. එහෙනම් මේ කෝණෙත් කියන්නේ මේ පාදයට ඉස්සරහ මේකට මෙහෙම මේ කෝණය ඒ අගේම තමයි. පාද දෙකක් සමානයි. ඒ වගේම ඒවට මෙහෙම
opposite. මේ විදිහට මෙහෙම මුලලා තියෙන කෝණය මොකද්ද? මේ දෙක සමානයි. තව එකක් බලමුකෝ. තව ලක්ෂණයක් තමයි මේ සම්පාද ත්‍රිකෝණවල තියෙන සමද්විපාද ත්‍රිකෝණවල. හිතන්නකෝ. මේ ත්‍රිකෝණය මම ලකුණු කරනවා A B C කියලා. දැන් මේක සමද්විපාද ත්‍රිකෝණයක් නම් මොනවාද මේකේ තියෙන ලක්ෂණ? මේ මොනවාද? AB සමාන වෙනවා. මෙන්න මේ AB දිග සමාන වෙනවා. මේ පාදයයි තමයි සමාන. එතකොට AB දිග සමාන වෙනවා AC ට. AB AC ට සමාන. දැන් මම අරගන්නවා මෙන්න මේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය විදිහට මෙන්න මේ D ගන්නවා. හරි. ඒ වගේම මේ AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය විදිහට මම මේ E ලකුණු කරනවා. හරිද? එතකොට මෙන්න මේ රේඛාව මේ විදිහට ලකුණු කරුවොත් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව මොකද වෙන්නේ? මෙන්න මේකට මේක සමාන්තරයි. ඒ වගේම අනිත් කාරණේ මොකද්ද? මෙන්න මේ DE විශාලත්වය කියන්නේ DE විශාලත්වය සමාන වෙනවා මොකකටද? මෙන්න මේ BC විශාලත්වයේ භාගයකට. භාගයයි BC. මෙන්න මේව තමයි සම්පාද ත්‍රිකෝණයක තවත් ඔයගොල්ලෝ දැනගන්න සමද්විපාදයක තවත් ඔයාලා දැනගන්න ඕන දේවල්. හරි. දැන් මම කෝණේ පාද අණු අපිට තුනකට වෙන් කරන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, ඊළඟ එක මොකද්ද? විෂමපාද ත්‍රිකෝණ. හරි අපි ඒක බලමු. මම මේක ඊළඟ එක තමයි තුන්වෙනි එක මොකද්ද? විෂමපාද ත්‍රිකෝණ. විෂමපාද කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවනේ. මේ පාද තුනේ දිග කොහොමද එකිනෙකට සමානද අසමානද? මේ දිගවල් තුනම පාද තුනේ මේ දිගවල් තුනම එකිනෙකට වෙනස්. මේ විදිහට ලකුණු කළොත් අනික මෙහෙම කියලා. මේක 6 සෙන්ටිමීටර, මේක 12 සෙන්ටිමීටර, මේක 13 සෙන්ටිමීටර කියලා දාමු. දැන් මොකද්ද තියෙන්නේ? විෂමපාද ත්‍රිකෝණයක් නම් මේ පාදවල දිගේ විශාලත්වයන් මොකද්ද වෙන්නේ? එකිනෙකට වෙනස්. තුනම එකිනෙකට වෙනස්. මම කිව්වා පාදවල දිගේ විශාලත්වයන් අණුව තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ මොනවාද? සමපාද ත්‍රිකෝණ. සමපාද ත්‍රිකෝණ නම් පාද තුනෙහිම දිගේ විශාලත්වයන් එකිනෙකට සමානයි. ඊළඟට සමද්විපාද ත්‍රිකෝණ. එහෙමනම් මොකද්ද? පාද තුනෙන් පාද දෙකක විශාලත්වය තමයි එකිනෙකට සමාන. ඊළඟ ත්‍රිකෝණ වර්ගය තමයි විෂමපාද ත්‍රිකෝණ. ඒක මොකද්ද? පාද තුනෙහිම දිගේ විශාලත්වයන් එකිනෙකට වෙනස්. ඒ අපි වර්ග කරේ පාදවල දිගේ විශාලත්වයන් අනුව. දැන් අපි බලන්නේ කෝණ අනුව. ඒ කියන්නේ කෝණවල විශාලත්වයන් අනුව. කෝණවල විශාලත්වයන් අනුව ගත්තම ත්‍රිකෝණ අපිට කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි සුළු කෝණීය ත්‍රිකෝණය, සුජු කෝණීය ත්‍රිකෝණය සහ මාහ කෝණීය ත්‍රිකෝණය. අපි බලමු දැන් සුළු කෝණීය ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා. සුළු කෝණය. සුළු කෝණීය ත්‍රිකෝණය. සුළු කෝණීය ත්‍රිකෝණයක් නම් මෙන්න මෙහෙම කෝණ තියෙනවානේ. මේ කෝණ තුනක් තියෙනවා කියලා කියවනේ මම. මෙන්න මේ කෝණ තුනෙහිම මේ හැම කෝණයක්ම අනිවාර්යයෙන්ම අංශක 90ට වඩා අඩු වෙන්න ඕනේ. මම මේක අංශක 70යි කියලා ලකුණු කරනවා. ඊට පස්සේ මේක අංශක 30ක් කියලා දාමුකෝ. එතකොට 70යි 30යි කීයද? 100යි. එහෙනම් මේක අංශක කීයක් වෙන්න ඕනද? 180 හැදෙන්න. එහෙනම් මේක අංශක 80යි. හරි. එතකොට සුළු කෝණීය ත්‍රිකෝණයක් නම් මොකද්ද? මේ කෝණ තුනෙහිම විශාලත්වයන් අනිවාර්යයෙන්ම අංශක 90ට වඩා අඩු වෙන්න ඕන. ඊළඟ ත්‍රිකෝණ වර්ගය තමයි ඍජු කෝණීය ත්‍රිකෝණය. ඍජු කෝණීය ත්‍රිකෝණය. ඍජු කෝණීය ත්‍රිකෝණය නම් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ එක කෝණයක් අංශක 90. මෙන්න මේ කෝණයක් අංශක 90.
දැන් අපි කියවනේ ත්‍රිකෝණයක කෝණ තුනෙම එකතු අංශක 180යි කියලා. එතකොට මේ කෝණයක් අංශක 90ක් නම් ඉතිරි කෝණ දෙක එකතුව මොකද්ද වෙන්න ඕනේ? අංශක 90කට සමාන වෙනවා. එහෙනම් මේ සුජිකෝණී ත්‍රිකෝණයක විශාලතම කෝණයේ අගය කීයද? අංශක 90යි. ඊට පස්සේ තමයි සුළු කෝණී, සුජිකෝණී, මහා කෝණී. මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය ගත්තට පස්සේ ත්‍රිකෝණයක මෙන්න මේ විදිහට අපි ත්‍රිකෝණයක් හදමුකෝ. ත්‍රිකෝණයක එක කෝණයක් අනිවාර්යයෙන්ම අංශක 90කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ විශාලතම කෝණය අංශක 90කට වඩා වැඩි. දැන් මම මේ කෝණය අංශක 130ක් කියලා ලකුණු කරනවා. ඊට පස්සේ මේක අංශක 30ක් කියලා දාන්නම්කෝ. එතකොට දැන් මේ දෙකේම එකතුව කීයද? 130යි 30යි කීයද? 160යි. එහෙනම් මේ කෝණය කීයද? 180ෙන් 160ක් ගියාම කීයද? මේ කෝණය අංශක 20යි. එහෙනම් මහා කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මේක කෝණයක් අනිවාර්යයෙන්ම අංශක 90ට වඩා වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණය දැන් අපි කෝණ තුනක් තියෙනවා කියලා. එහෙනම් මේ විශාලතම කෝණය අනිවාර්යෙන් අංශක 90ට වඩා වැඩි. හරි. දැන් මේ පාඩමට අනුව අපි කතා කරන්නේ කල රූප වල වර්ගඵලයන්. ඉතින් දැන් අපි බලමු ඊළඟට කොහොමද මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කියලා. දැන් ත්‍රිකෝණයක වර්ගඵලයක් අපිට විවිධ ක්‍රම වලට හදන්න පුළුවන්. මුලින්ම දැන් අපිට ත්‍රිකෝණයක ආධාරක පාදයයි ඒ ආධාරක පාදයට අදිර ලම්බකයේ උසයි දීලා තියෙනවා නම් අපිට එක විදිහකට හදන්න පුළුවන්. පළවෙනි විදිහට තමයි දැන් අපිට ආධාරක පාදයක් දීලා තියෙනවා. ආධාරක පාදය හා ලම්බක උස දන්නා අවස්ථාවේදී දැන් බලමු කොහොමද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ. අපිට දැන් ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මම මේ ත්‍රිකෝණයේ මෙන්න මේක ආධාරක පාදයේ විදිහට අරගෙන මේ ආධාරක පාදය දැන් අපිට දීලා තිනවා A කියලා. ආධාරක පාදය දැන් A. ඒ වගේම මේ ආධාරක පාදයට ලම්බකයක් ඇඳලා මෙන්න මේ ලම්බකයේ උස දැන් අපිට L කියලා දීලා තියෙනවා. දැන් අපි මේ අගයන් දෙකම දානවා. එතකොට කොහොමද අපි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ? ඒ වෙලාවට ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගයයි වැඩි කරනවා භාගය වැඩි කරනවා ආධාරක පාදය. පස්සේ ඒක අපහු වැඩි කරනවා මෙන්න මේ ලම්බක උසින්. එතකොට දැන් භාගයයි ආධාරක පාදය අපි දන්නවනේ A කියලා. ලම්බක උස කීයද? L කියලා දීලා තියෙනවා. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද? ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි AL. නැත්නම් AL බෙදීම එකයි. මෙන්න මේ ආධාරක පාදයයි ලම්බක උස ගන්නවා නම් අපි මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. ඊළඟ විදිහ අපි බලමු. දැන් අපිට ත්‍රිකෝණයක් තියෙනවා දීලා ඒ වගේම අපි මේ ත්‍රිකෝණයේ පාද තුනේම විශාලත්වයෙන් දන්නවා. පාද තුනෙහිම විශාලත්වයන් දන්නා අවස්ථාවේදී කොහොමද බලමු අපි දැන් ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කියලා. දැන් අපිට ත්‍රිකෝණයක් දීලා තියෙනවා ABC කියලා පාදවල විශාලත්වයන් දීලා තියෙනවා. මේ විදිහට අපිට ත්‍රිකෝණයක් දීලා ඒකේ පාද තුනෙහිම විශාලත්වයන් අපි දන්නවනම් මේ වගේ වෙලාවකට අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. හෙරොන්ගේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. හෙරොන්ගේ
සූත්‍රය භාවිතය. මෙන්න මේ සූත්‍රය භාවිතයෙන් හදනකොට මුලින්ම අපි හොයාගන්න ඕනේ S. S කියන්නේ මොකද්ද? සෙමි පෙරිමීටර්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ අර්ධ පරිමිතිය. මුලින්ම පරිමිතිය හොයන්නේ කොහොමද තල රූපයක? පරිමිතිය කියලා අපි කිව්වේ මොකද්ද? වටේ දිගනේ. එතකොට මුලින්ම අපි බලමු මේ ත්‍රිකෝණයේ වටේ දිග කීයද කියලා. මෙතනින් පටන් ගත්තොත් මෙතනින් පටන් ගමු A B C. ඒ කියන්නේ A ධන B ධන C. මං කිව්වේ මොකද්ද මේ S කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ එක ලියන්නම්කෝ. S කියන්නේ ත්‍රිකෝණයේ පරිමිතියේ අර්ධ අගය. ත්‍රිකෝණයේ පරිමිතියේ අර්ධ අගය. අර්ධ අගය තමයි අපි S කියලා කිව්වේ. ඒක තමයි දැන් අපි හොයාගන්න ඕනේ. පරිමිතිය නම් කොහොමද? A ධන B ධන C තමයි පරිමිතිය. එතකොට අර්ධ අගය කියන්නේ ඒකේ භාගය. එතකොට දැන් අපි දන්නවා S කියන්නේ A ධන B ධන C බෙදීම 2. මේ හෙරන්ගේ සූත්‍රයෙන් ත්‍රිකෝණික වර්ගඵල කර්මයේ ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි. මෙන්න මෙහෙම මුල ඇතුළේ S වාරය S ඍණ S කියන්නේ දැන් මොකද්ද? මේ ත්‍රිකෝණයේ පරිමිතිය අගය. එතකොට S වාරය මෙන්න මේ තීනේව අඩු කරගෙන යනවා. S ඍණ A. ඊළඟට ලියනවා S ඍණ B. එක් පාදයන්හි විශාලත්වය අඩු කරගෙන යනවා. S ඍණ C. මෙන්න මේක භාවිතයෙන් තමයි පාද තුනම දන්න අවස්ථාවකදී අපිට මේ විදිහට හෙරන්ගේ සූත්‍රය භාවිතා කරලා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන්. මොකද S මේ මූල ඇතුලේ S වාරයක් S ඍණ A, S ඍණ B, S ඍණ C. හරි. දැන් අපි ගණනකට යමුකෝ. ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාද 15යි කියලා තියෙනවා. මෙන්න මේ අදින්නලද ලම්බකේ 10 cm කියලා දීර්ඝය. දැන් මෙතන අපි දන්නේ මොනවාද? ආධාරක පාදය දන්නවා. ඒකට අදින්නන්නේ ලම්බකයේ උස දාන්න. ඒතර මෙතනට අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? අර මම කලින් කියා දුන්න පළවෙනි විදිය. එහෙනම් කොහොමද ලියන්නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් කොහොමද? භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බක උස. ආධාරකය වැඩි කිරීම මොකද්ද? ලම්බක උස. හරි. දැන් ආධාරකය කීයද? 15යි සෙන්ටිමීටර්. ලම්බක උස කීයද? 10යි සෙන්ටිමීටර්. හරි. එතකොට 5යි 15 පහ කීයද? 75යි වර්ග සෙන්ටිමීටර්. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද? 75යි වර්ග සෙන්ටිමීටර්. දැන් අපිට තව ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ පාදය 8යි සෙන්ටිමීටර්, මේ පාදය 17යි සෙන්ටිමීටර්, මේ පාදය 15යි සෙන්ටිමීටර් විදිහට. දැන් අපි පාද තුනම දන්නවානේ. එහෙනම් අපිට ලේසියෙන්ම අර හෙරන්ගේ සූත්‍රය දාලා හොයාගන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද කියලා. අපි බලමුකෝ. මුලින්ම මම කිව්ව මොකද හොයන්න ඕනේ අපි? S. S කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ පරිමිතිය අර්ධ අගය. ඉස්සෙල්ලා එක ලියාගමුකෝ. S. S කිව්ව මොකද්ද? ත්‍රිකෝණයේ පරිමිතියේ අර්ධ අගය. කොහොමද පරිමිතියේ අර්ධ අගය හොයන්නේ? මේ ටික එකතු කරගෙන 8යි සෙන්ටිමීටර් ධන 17යි සෙන්ටිමීටර් ධන 15යි සෙන්ටිමීටර්. අර්ධ අගයනේ හොයන්න කියන්නේ. බෙදීම 2. මෙතන 32යි 8යි 40යි සෙන්ටිමීටර් බෙදීම 2. කියන්නේ කීයද? 20යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ S සමානයි 20යි සෙන්ටිමීටර්. ඊළඟට අපිට පුළුවන් අර සූත්‍රයට ආදේශ කරන්න. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හෙව්වේ? වර්ගමූල ඇතුලේ S වාරයක් S ඍණ A
S ඍණ B S ඍණ C. හරි. දැන් S කියලා ගත්තේ කීයද අපි 20යි. ඊට පස්සේ මෙතන 20 ඍණ A කියලා අපි 8 ගමුකෝ. 8යි 20 ඍණ කීයද 17යි 20 ඍණ 15. දැන් අපි බලමු මේක සුළු කරලා. 20යි මෙතන 20න් 8ක් ගියාම 12යි 20න් 17ක් 3යි 20න් 15ක් 5යි. එතකොට 20යි 12 5 60යි 60යි මෙතන 20 3 තියෙනවානේ. එතකොට 20 ඒවා 3ක් 60යි. ඊළඟ ගාන. මෙන්න මේ දිග දීලා තියෙනවා අපිට 4x කියලා. එතකොට මෙන්න මේ දිග 2x කියලා දීලා තියෙනවා. මේක තමයි මේ ලම්බකය. මේ පාදයේ දිග 5x කියලා දීලා තියෙනවා. දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය x ඇසුරෙන් හොයන්න කියලා තියෙනවා. x ඇසුරෙන් සොයන්න. හරි. දැන් ඉතින් අපිට හෙරන්ගේ සූත්‍රය දාන්නත් බෑ. අපි පාද තුනෙම විශාලත්වය දන්නේ නැහැනේ. දැන් අපි ආධාරක පාදය දන්නවා. හැබැයි අපි අර භාගයයි ආධාරකේ වැඩි කිරීම ලම්බක උස තියෙන විදිහ දාන්න නම් දැන් මොකක්ද දැනගන්න ඕනේ මේකේ ලම්බක උස. ඊට පස්සේ අපි බලනවා දැන් ලම්බක උස අපිට හොයාගන්න මොකක් හරි විදිහක් තියෙනවද කියලා. දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මම ඒක වෙනම ඇඳ ගන්නවා. මේ විදිහට. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් දැන් මෙන්න මේ උසනේ අපිට ලම්බක උස වෙන්නේ. ඒක මම h කියලා දාගන්නම්කෝ. එතකොට දැන් අපි මේ පාදය ගන්න. මේක දැන් ඍජුකෝණීය ත්‍රිකෝණයක්. එහෙනම් මේ පාදේ මෙතන 5x හරි මේ දිග 4x. දැන් මේ ඍජුකෝණීය ත්‍රිකෝණය මේක තමයි කරන්නේ. දැන් අපි එක පාදයක් විතරයි ගන්න. එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් මොකද්ද? පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය දාලා අපිට පුළුවන් මෙන්න මේ උස හොයා ගන්න. මම ඒක මෙතන කරන්නම්කෝ. ඒ වගේ පයිතගොරස් ප්‍රමේය කොහොමද දාන්නේ? මෙන්න මේ කරණය මත ඇති සමචතුරාස්‍රයේ වර්ගඵලය සමාන වෙන අනිත් පාද දෙක මත ඇති සමචතුරාස්‍රයන්ගේ වර්ගඵලය. එතකොට කොහොමද මේක ලියවෙන්නේ? මෙන්න ලියුවොත් a වර්ග දාන b වර්ග සමානයි c වර්ග කියලා දැම්මොත් a වර්ග අපි 4x කියලා ගමුකෝ. 4x වර්ග b කියන්නේ අපි h වර්ග c වර්ග කියන්නේ 5යි x ගේ වර්ගය. 4x ගේ වර්ගය කියන්නේ මොකක්ද? 16යි x වර්ග දාන h වර්ග සමානයි 25යි x වර්ග. h වර්ග මේ පැත්තෙන් තියාගෙන මෙහෙට කියොත් 25න් 16න් කියමු 9යි x වර්ග. h කියන්නේ 9යි x වර්ග. අපිට මෙතන ධන හොරිල දාන්න පුළුවන්. එතකොට කොහොමද මෙතන ධන උත්තරය අපි අරගන්නවා. එතකොට 3යි x. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ ලම්බ කුස කීයද දැන්? 3යි x. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. ත්‍රිකෝණයේ වර්ගඵලය එහෙනම් කොහොමද? භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. භාගය වැඩි කිරීම ආධාරක පාදය 6x ලම්බක උස 3x. දැන් අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵල x ඇසුරෙන් එනවා 9x වර්ග කියලා. අපිට ත්‍රිකෝණයක් දීලා තියෙනවා පාදවල විශාලත්වයන්
A, B, C විදිහට. A පාදයට ලම්බකයක් ඇඳලා තියෙනවා. ඒ වගේම C කියන කෝණය දීලා තියෙනවා. දැන් අපිට කියනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය AB හා sin C ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. ලම්බක උස අපි L කියලා ගමු. ආධාරකය දන්නවා A, ලම්බක උස L කියලා ගත්තා. L කියලා අපි ගත්තේ ඒක අපි දන්නේ නැති අගයක්. දැන් අපි මේ L කොහොමද බලනවා හොයාගන්නේ? අපි මේ සෘජුකෝණී ත්‍රිකෝණය සලකනවා. දැන් මම කිව්වා වර්ගඵලය AB හා sin C ඇසුරෙන් එන විදිහට ප්‍රකාශ කරන්න කියලා. දැන් අපි L හොයාගන්න විදිහක් බලනවා. අපි මේ ශ්‍රිජකෝණී ත්‍රිකෝණය සලකලා sin අනුපාතය යොදනවා. sin C සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. C කෝණයට සම්මුඛ පාදයේ L, මේ ත්‍රිකෝණයේ කර්ණය B. එහෙනම් sin C සමානයි L බෙදීම B. අපි වර්ගඵලය හොයන්න දන්නේ නැති දේ මොකක්ද? L නේ. ඒ නිසා මෙතනින් අපි L උක්ත කරගන්නවා. එතකොට අපිට එනවා B sin C සමානයි L කියලා. දැන් අපි හොයාගත්ත L ගේ අගය ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ආදේශ කරනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකයේ A වැඩි කිරීම ලම්බක උස B sin C. දැන් අපිට ත්‍රිකෝණයේ වර්ගඵලය විදිහට එනවා AB sin C බෙදීම 2 කියලා. හරි ළමයා, අපි එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. මම එහෙනම් ආපහු ඔයාලට පොඩ්ඩක් මතක් කරොත් මොනවද අපි මේ වීඩියෝ එකේදී ඉගෙන ගත්තේ. මුලින්ම අපි සෘජුකෝණාශ්‍රය ගැන කතා කරා. සෘජුකෝණාශ්‍රය ගැන කතා කරද්දී මුලින්ම මම සෘජුකෝණාශ්‍රයක ලක්ෂණ ගැන ඔයාලට කියා දුන්නා. මම ආපහු පොඩ්ඩක් මතක් කරන්නම් මේ වීඩියෝ එකේදී ඉගෙන ගත්ත දේවල් ටික. මම ගෝ මෙන්න මේ ඔපොසිට් සයිඩ්. මේවා කොහොමද එකිනෙකට සමාන දිගේ විශාලත්වය. මේ දිගට සමානයි, මේ දිග මේ කෝණ. මේ කෝණ අංශක 90 කෝණ. ඊට පස්සේ තව දෙයක් තමයි මේ විකර්ණ අපි මේ විදිහට ලකුණු කරොත් මේ විකර්ණ එකිනෙක දෙකින් සමාන වෙනවා. සමචතුරාශ්‍රයේදී මම ඔයාලට කියා දුන්නා විකර්ණ එකිනෙක ඡේදනය වෙනකොට අංශක 90 හැදෙනවා කියලා. නමුත් සෘජුකෝණාශ්‍රයේදී විකර්ණ ඡේදනය වෙද්දී එහෙම අංශක 90ක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ θ කෝණය අංශක 90ට සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි සෘජුකෝණාශ්‍රය කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා කිව්වා. අපි දිග x කියලා දාගෙන පළල y කියලා ගත්තොත් සෘජුකෝණාශ්‍රය වර්ගඵලය හොයුවේ කොහොමද? දිග වැඩි කිරීම පළල. හරි. ඊට පස්සේ අපි ඒ විදිහට සෘජුකෝණාශ්‍රයක වර්ගඵලය ආශ්‍රිත ගැටලු ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරපු තල රූපය තමයි ත්‍රිකෝණය. ත්‍රිකෝණය ගැන කිව්වොත් මුලින්ම මම කිව්වා ත්‍රිකෝණයක ලක්ෂණ ටික. මොනවාද ලක්ෂණ ටික? පාද තුනක් තියෙනවා. ඒ වගේම කෝණ මේ විදිහට තුනක් තියෙනවා. මේ කෝණ තුනේ ආයික අංශක කීයක්ද වෙනවා කිව්වේ? මේ කෝණ තුනේම එකතුව අංශක 180ට සමාන වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ත්‍රිකෝණ වර්ගීකරණය ගැන කතා කරා. කොහොමද අපි ත්‍රිකෝණ වර්ගීකරණය කරන්නේ? මම කිව්වා දෙවිදිහකට අපිට වර්ග කරන්න පුළුවන් කියලා. එකක් තමයි ත්‍රිකෝණවල මෙන්න මේ පාදවල දිගෙහි විශාල වර්ගීකරණය. දෙවෙනි විදිහ තමයි මෙන්න මේ කෝණවල විශාලත්වයන් අනුව අපි වර්ග කරනවා. හරි ළමයා, අපි පාද අනුව ඊට පස්සේ තුනකට වර්ගීකරණය කරා. මොනවාද? සමපාද, සමද්විපාද සහ විෂමපාද ත්‍රිකෝණ විදිහ.
ඊට පස්සේ කෝණ අණුව වර්ගීකරණය කළා සුළු කෝණී ත්‍රිකෝණ, සුජු කෝණී ත්‍රිකෝණ සහ මහා කෝණී ත්‍රිකෝණ කියලා. ඊට පස්සේ අපි කතා කරා ත්‍රිකෝණික කොහොමද අපි වර්ගඵලය හොයන්නේ කියලා. එතකොටත් මම ඒකෙදිත් අවස්ථා දෙකක් ගැන කියලා දුන්නා. පළවෙනි අවස්ථාව තමයි අපි ත්‍රිකෝණයේ ආධාරක පාදය සහ ලම්බක උස දන්නවනම්. කොහොමද වර්ගඵලය හෙව්වේ අපි එතකොට? ආධාරක පාදයයි ලම්බක උසයි දන්නවනම් භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම මොකද්ද? ලම්බක උස. මේ විදිහට තමයි අපි ආධාරක පාදය සහ ලම්බක උස දන්නවනම් හෙව්වේ. ඊට පස්සේ මම කිව්වා අපිට ත්‍රිකෝණයේ පාද තුන තියෙනවා. මේ පාද තුනෙම අපි දැන් දිගෙහි විශාලත්වයන් දන්නවා. එතකොට එහෙම වෙලාවදී මම කිව්වා අපිට හෙරොන්ගේ සූත්‍රය භාවිතා කරලා වර්ගඵලය හොයන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට අපි ත්‍රිකෝණයේ වර්ගඵලය ගැන ගැටලු කිහිපයක් කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලා සුජුකෝණාශ්‍රය සහ ත්‍රිකෝණයේ ආශ්‍රිතව ඉගෙන ගත්තා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී තවත් අර රූපයක් ගැන කතා කරමු කොහොමද අපි වර්ගඵලය හොයන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු.